ඒ නිසා කෙලින්ම ඔය හරි පේන්න ලියා ගන්න නිතරද වෙන්නේ. ඒවා නිකන් අර විහිළු දේවල් වගේ වුණාට සමහර නිකන් අපෝ එමෙන්න ලාමක දේවල් ඕවා කරන්නේ අපි වගේ වෙනවනේ. දැන් ඔය කරගෙන තියෙන්නේ. හරිද ඔයාලගේ විදිහට. එහෙනම් එහෙම මෙච්චර කල් ඔයාලගේ විදිහට කරා කියලා මාර දෙයක් වෙලා නැහැ. නන්නත්තර වෙලානේ තියෙන්නේ. ඒ නිසා පඬිතකම් පැත්තකින් දාන්න. Tamanට නිතර පේන තැනක මගේ අතින් මේ වෙනකම් වෙලා තියෙන අඩුපාඩු මෙන්න මේවා. මට යන්න ඕන තැන මෙන්න මේක. ඒකට මම යන්නවා අනිවාර්යෙන්. මොන ප්‍රශ්න තිබුණා කොච්චර කාලනාස්ති කරන්න හිතුණා කොච්චර බෑ හිතුණා කොච්චර මූඩ් එකක් නැති වුණත් අසනීප වුණත් අතපය කැඩලා ඇඳක ඉන්න උනා මොන විදියෙන් හරි පණ තියෙනවා නම් මේක කරනවා මට්ටමට මයින්ඩ් සෙට් එක හදාගන්න ඒක Tamanට වෙන්න ලියා ගන්න ලැජ්ජ නැතුව ඒක බෙද්දී වාට පිස්සු කෙලින්න බෑනේ එතකොට තව ෆෝන් එක ඔබ ඉන්න බෑනේ හරි ඒ ඩිසිප්ලින් එක ඒ වැතුලින් එනවා ඒ නිසා මේ වෙලාවේ ගන්න පුළුවන් අන්තිම chance එකක් ගන්න මාර විදිහට තමන්ගේ ලක්ෂණ වෙනස් කරගන්න තමන්ගේ හැසිරීම තමන්ගේ වැරදි හදාගන්න හදාගෙන මේ වෙනස කරන්න කරලා ඉවරලා ඉවිල්ලා හම්බෙලා පුළුවන් නම් කියන්න ඕ මැසේජ් එකක් දාලා කියන්න මෙන්න මෙහෙමයි ඔය ළමයි ඉන්නවා කමෙන්ට් දාලා තියෙනවා සමහරක් ළමයි කලින් අවුරුදු වල මේ වගේ වීඩියෝස් වලට මම අනිවාර්යෙන් මේක කරනවා මට දැන් ලකුණු මෙහෙමයි මම මෙහෙම වෙලා කියනවා කලුන් අවුරුද්දකට පස්සේ රිසල්ට්ස් ආවට පස්සේ කමෙන්ට් කරලා ගිහිල්ලා තියෙනවා හරි එහෙම යුන් ඉන්නවා එහෙම මොරාල් පිට වැඩ කරන ඒ කියන්නේ මුනුත් මේ විදිහ ලකුණු 10 15 ඉන්නේ උන් හැබැයි සම්පූර්ණ වෙනස් වෙන ළමයි ඉන්නවා කරගන්න ඕන දේ යන්නේ ඒක පුළුවන් නම් ඒක කරලා ඇවිල්ලා අනිත් පැත්තට කියලා දෙන්න හරි ඔක තමයි චැලෙන්ජ් එක මේක මීට කලින් මේ චැලෙන්ජ් එක බාර අරගෙන මේක කරලා පෙන්නලා තියෙන ළමයි ඉන්නවා ඒක ඔයාලට බැරි වෙන්න හේතුවක් නැහැ ඒකම තමයි තමන්ගේ ලක්ෂණ ටික හදාගන්න හරියට ප්ලෑන් එකට අනුව වැඩ ටික කරගෙන යන්න වරකට එක බැගින් ප්‍රශ්න ඔළුවේ තියාගන්න ඔක්කොම කොට ගහ ගන්න නැතුව ටික ටික ගවාගෙන යන් දන්නේම නැතුව වෙන්න ඕන ටික වෙලා තියෙනවා